ජීවිතේ සමහර කාලවන් තියෙනවා ටිකක් විතර කාර්යබහුල වෙන්න වෙන. ඉතින් එහෙම අවස්ථාවක අපි දන්නේවත් නැතිව අපේ ආදරණීයම දේවල්, අපේ ආස දේවල් අපිට නොදැනුවත්වම මඟහැරෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් තමයි මටත් පහුගිය දවස් ටිකේ වෙලා තිබ්බේ. මේ තියෙන්නේ මම මගේ ගෙදර ඉන්න ආසම කරන පුංචි තැන, මගේ කුස්සිය. ඉතින් මේක පහුගිය දවස් ටිකේම මට මං ආස කරන විදිහට තියාගන්න මට ඉඩක් ලැබුණේ නැති තරම්. වෙනදට මං කුස්සියට එනකොට මගේ මනසට හරිම සැහැල්ලු බවක් දැනෙනවා. හැබැයි පහුගිය දවස් ටිකේම මට සැහැල්ලු බව මගේ මඟ ඇරුණාදෝ කියන හැඟීම පොඩ්ඩක් විතර මට දැනෙන්න ගත්තා. ඒ නිසා මම මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න කියලා ආයෙම මම මගේ කිචන් එක අස්පස් කරන වැඩ ටික හෙමි හිට වටන් ගත්තා. මෙන්න මේ පුංචි කොටසේ කලින් නම් ඉන්ඩෝර් ප්ලාන්ට් තමයි මම තියාගෙන හිටියේ. හැබැයි ඉතින් ඒ දේවල් මගෙන් ටික මඟ ඇරෙන්න ගත්ත නිසා මට හිතුණා මේ ඉන්ඩෝර් ප්ලාන්ට් ටිකත් මට නැති වෙයිද කියලා. ඉතින් ඒක නිසා මම එතනින් ඒවා අයින් කරලා හිරු එළිය හරි වැටෙන්න පහුගිය දවස් ටිකේ වැහි පොදක් හරි වැටෙන්න කියලා මම මේ දේවල් එළියෙන් ගිහින් තිබ්බා. හැබැයි ඉතින් මෙතනට එන වාරයක් ගානේ මට යාළුවෝ මතක් වෙන නිසාම මට හිතුණා ආයිමත් යාළුවා මගේ ළඟට ගත්තා නම් හොඳයි කියලා. ඉතින් අද මම මෙන්න මේ පුංචි කොටස තමයි අස් කරගන්න කියලා ගත්තේ. ඉතින් බලාගෙන ඉන්න මම මොනවද අද කරන්න කියලා. මගේ කාර්යබහුලත්වය නිසාම මං හොඳ පාඩමක් හැබැයි ඉගෙන ගත්තා. ඒ තමයි තමන් ආස කරන දේවල් තමන්ගෙන් මඟ ඇරෙන්න දෙන්න හොඳ නෑ. එතකොට තමන්මයි එතනින් අවුල් වෙන්නේ. එක පුංචි මල්ලත්තකින් එක පුංචි රෙදි කෑල්ලකින් අපි ඉන්න තැන, අපි ආස තැන පුංචිම හරි වෙනස්කමක් කරගන්න අපිට පුළුවන්. හැබැයි ඒකෙන් අපි දකින අපේ මනසට යන සැහැල්ලුව ඉතා විශාලයි. මම මෙතනට මහා ලොකු වෙනසක් අද කරන්න ගියේ නෑ. පුංචි මල්ලතු ගෙනල්ලා මේ විදිහට වතුර පුරවපු පුංචි බෝතල් වලට දාලා හැඩ බැලුවා. ඒ වගේම තමයි මෙන්න මේ කපුරු පැලේ දාලා තියෙන මේ බෝතලේ යට තියෙන ඒ පුංචි රෙදි කැබැල්ලත් ගෙනල්ලා මම පොඩි වැට වෙනස්කමක් කරගත්තා. ඉතින් අන්තිම පෙනුම මේ බලන්නකෝ. කලින් තිබුණු පෙනුමයි දැන් තියෙන පෙනුමයි අතර මට නම් ලොකු වෙනසක් දැනෙනවා. වගේම ලොකු මානසික සතුටක් දැනෙනවා. ඉතින් ජීවිතයේ ඔයාලටත් මේ වගේ සමහර තැන් අපෙන් සමහර දේවල් ගිලිහිලා යන්න ඉඩ දෙන්න එපා. මොකද ඒ දේවල් නැති වුණාට පස්සේ තමයි අපිට ඒ අඩුව දැනෙන්න ගන්නෙ. අපිට මොකක්ම හරි කනගාටුවක්, දුකක්, එහෙමත් නැත්නම් හරි කම්මැලි ගතියක් වගේ දේවල් දැනුනොත් ඔන්න අද ඉඳන් ඔයාලා චුට්ටි දෙයක් හරි මේ විදිහට වෙනසක් කරලා බලන්නකෝ. තමන් ඉන්න තැන හරි, තමන්ගේ කාමරේ, තමන්ගේ කිචන් එක නැත්නම් මිදුල, ඒ වගේ එක මහා ලොකු දෙයක් නෙමෙයි. එක පුංචි දෙයකින් වෙනසක් කරන්න බලන්න. ඒ වෙනස අපිට ඇත්තටම ගොඩාක් හරි ගැඹුරට දැනෙන්න ගනී. ඉතින් මගේ කිචන් එකේ මෙන්න මේ කොටස අස් කරගෙන ඉවරයි.
දැන් ඉතින් මට වැඩිය හොඳ රසට මගේ හස්බන්ඩ් ත්‍රිපෝෂ හදන්න දන්නවා. මොකද එයාලනේ ඉතින් වැඩිපුරම ආස. ඉතින් මහන්සියටත් එක්ක එයාට කියලා මම රසම රස ත්‍රිපෝෂ අග්ගලයක් එක්ක තේ ටිකක් බොන්නයි ලෑස්ති. පවුලක් ඇතුලේ හැමෝම එකමුතු වෙලා වැඩක් කරද්දී ඒක හරි අමුතුම සතුටක්. පවුලක තියෙන ආදරණීයත්වය, ඒ සතුට, ඒ ලෙන්ගතුකම අපිට තව තවත් මේ වගේ දේවල් වලින් වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාටත් තියෙන්නේ මේ වගේ ලස්සන පුංචි පවුලක් නම් ඇත්තටම ඔයා හරි වාසනාවන්ත කෙනෙක්. මානසික නිදහස නැත්නම් අපි කරන කියන කිසිම දෙයකින් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා. කොයිතරම් දේවල් කරත්, කොයිතරම් සල්ලි හම්බ කරත්, කොයිතරම් වැඩ කරත් අපිට මානසික නිදහස නැත්නම් ඇයි ඒ දේවල්? ඒක නිසා මන්නම් කියන්නේ අපි මේ ගෙවන පුංචිම මොහොත වුණත් ඒක හරි ලස්සනට ගෙවන්න. ඒක හරි ලස්සනට ගත කරන්න. එතකොට තමයි අපේ ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. ඇත්තටම මම පහුගිය දවස් ටිකේ ඒ දේවල් මට මගහැරුණ නිසා මට තදින්ම දැනෙන්න අරන් තියෙනවා. එහෙනම් ඉතින් එන්නකෝ ත්‍රිපෝෂ අග්ගලයක් එහෙම කාලා රසම රස තේ උගුරක් බොමු. ඉස්සරහටත් මම කිචන් එකේම ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලා ළඟට එන පොරොන්දුවකින් අදට මං ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.